මීට වසර 12500කට පමණ පෙර මිහින්තලයෙන් වඳ වී ගිය ඩයර්වොල්ෆ් වෘක විශේෂය යළි ජීවමාන කිරීමට අමරිකානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. මෙය සැලකෙන්නේ වඳ වී ගිය සත්වයෙකුට නැවත පණ දුන් ලෝකයේ පළමු අවස්ථාව ලෙසයි. පුරාණ සත්ව පොසිලවලින් ලබාගත් ජාන ක්ලෝනකරණය සහ ජාන සංස්කරණ තාක්ෂණය භාවිත කරමින් වෘකයාගේ සමීපතම සත්ව විශේෂයක් වන අලු වෘකයෙකුගේ ජාන වෙනස් කිරීම මගින් ඩයර්වොල්ෆ් නම් වෘක විශේෂයේ පැටවුන් තිදෙනෙකු නිර්මාණය කර තිබෙනවා. යනුව වඳ වී ගිය පූර්වගාමියාට පෙනුමෙන් සමාන දෙමුහුන් විශේෂයක් බිහි කර ගැනීමට හැකිව තිබෙනවා. එහිදී ඔහි කැණීම්වලදී සොයාගත් වසර 13000ක් පැරණි වෘක දතක් සහ අයිඩහෝහි තිබී හමු වූ වසර 72000ක් පැරණි හිස්කපල කොටසක් අධ්‍යයනය කර මේ සඳහා යොදාගෙන තිබෙනවා. Which is already genetically 99.5% identical to direwolves, and we've edited those cells at multiple places in its DNA sequence. That animal looks like a direwolf, it will behave like a direwolf, and it is a direwolf. මේ වෘකයන් තිදෙනා අක්කර 2000ක භූමි ප්‍රමාණයක ආවරණය කළ ස්ථානයක ජීවත් වන අතර ආරක්ෂක නිලධාරීන් ඩ්‍රෝන යානා සහ සජීවී කැමරා මගින් ඔවුන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලබනවා. රොමුලස්, රෙමස් සහ කලිස් ලෙස නම් කර ඇති මෙම පැටවුන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවේ ජෝන් ස්නෝගේ ඩයර්වොල්ෆ් වන ගෝස්ට් සිහිකන් වන බවයි වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර 2021 වසරේ සිට ඩෝඩෝ පක්ෂියා සහ ටස්මේනියානු කොටියාටද නැවත ජීවය ලබා දීමට කටයුතු කරමින් සිටින අතර ඔවුන් 2028 වසර තුළ බිහි කිරීමට හැකිවන බවයි ඇමරිකාවේ ඩලස්හි පිහිටි කොලොසල් බයොසයන්ස් ජෛව තාක්ෂණ සමාගම පවසන්නේ.